ඒ තරිය ඔබට මේ එහානියව පේන්නේ මොන පාටටද? ඇයි? ඔයා හිතන්නේ මට පැනලා කියලාද? නෑ නෑ පැනලා නෑ කියලා දන්නෝ. මොන පාටද කියනකො පැනලා නැත්තම්. කියනු. යකෝ මූ දම්පාටයි. මෙයාට පැනලා මෙයාට පැනලා මෙයාට හොඳටම පැනලා. මම දැනගත්තා වාට පැනලා කියලා. ඒකයි මම එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. වාට පැනලා. මෙයාට ගස්සන්න හොඳ නෑ. මෙයා ගැහුවාම මෙයාට උඩරින් පයින්නවා. මේ ඔයා මේ මෙයාට පයින්ෝ ගෑවට මට වෙන්නේ වාටත් පැනලා. වාටත් පැනලානේ. පැනලානේ. ඔයා හිතන්නේ මාත් මෙයා වගේ කියලාද? මට එහෙම ලේසියෙන් පයින්නේ නෑ. මෙයා බයිලා ගාවට මෙයාට පැනලා වගේ. මෙයාට හොඳටම පැනලා වගේ මට නම් හිතෙන්නේ. හරි. ආ පැනලා නැත්තම් ඔයා කියන්න උබන්නේ මෙයාගේ පාට. මෙයාගේද? මෙයාගේ පාට මෙයා කොළ පාටයි. උඹලා දෙන්නටම පැනලා. මං කිව්වේ මම කිව්වේ පැනලා කියලා. මේ බලු කතා කියන්න එපා. මොකද්ද බලු කතාව? ඔයා නෙමෙයි කිව්වේ පැනලා කියලා. මම නේ කිව්වේ පැනලා කියලා. මෙයාටත් මුලින් පැනලා කිව්වේ මම. ඊට පස්සේ මම මෙයාව දැනගත්තා. මෙයාටත් පැනලා කියලා. මමයි කිව්වේ. ඔයා නෙමෙයි. ඔයා කිව්වා වගේ ඇත්ත. හැබැයි මම නේ කිව්වේ මෙයාට පැනලාමයි කියලා. ඔයා තනියෙන් ක්‍රෙඩිට් එක ගන්න ගන්න එපා එකේ. මට හිතෙන්නේ ඔයාටත් පැනලා. මෙයාටයි දෙන්නටම පැනලා කියලා කිව්වේ මම මුලින්ම. අකෝ මට කියන්න පුළුවන් උනේ මම මේ කෙලින් 100න් ඉන්නේ ඉඳ මේ නිදි. ඉතින් ඔයා හිතනවද මටත් පැනලා කියලා? හරි. ඒවට පැනලා නැහැ කියලා ඔයා කියනවනේ. එහෙනම් ඔයා කියන්නකෝ මම මොන පාටද කියලා. මල්ලි. ඔයා කහ පාටයි. පැනලා නැහැ කිව්වට මෙයාට තමයි හොඳටම පැනලා තියෙන්නේ. මෙයා ඔස්තාර් ටෝක් දෙද්දි මං හිතුවේ මෙයාට පණින්නේ නැහැ කියලා. ලැජ්ජයි යෝයි. සමුදලේ තත්තරෙන්න මට තව එකක් ගහන්න වෙයි. අඩෝ මටත් පැනලානේ. පැනලා නෙමෙයි. ඔයා උඩරින්ම. මම කොයිද ඔයි? කහ පාට. මම රෝස පාටයි.